අයිබෝවන් ඔයගොල්ලෝ හැමෝටම. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න සූදානම් වෙන්නේ කොහොමද දවස් 5න් රෝස අත්තක් පැල කරගන්නේ කියලා. දැන් ගොඩාක් අය රෝස වගාවට යොමු වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් මට එනවා ගැටලු රෝස වගාව ගැන. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ලේසි වෙන්න මේ දැනුමත් ඔයගොල්ලන්ට දෙන්න උවමනයි කියලා මං හිතුවා. ඒක නිසා අද කියලා දෙන්නේ දවස් 5න් රෝස අත්ත පැල කරගන්න විදිය. මේකට හරීම පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් ටිකක් ඔයගොල්ලෝ යොදා ගන්න ඕනේ. මේ වගේ සැමන් ටින් එකක් භාවිතා කරන්න. ඔයගොල්ලන්ට පේනවනේ නේද? යට කොටසේ මේ විදියට හිල් හදලා මේ පහළම පතුල කොටසෙත් මේ විදියට මනක් විදියට හිල් ටිකක් හදා ගන්න. ඇනේකින් වගේ හිල් කරලා. ඊළඟට අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ අවර්ණ කවරයක්. මේ කවර දැන් මේක මේ ගෙදරට ටිෂුස් ගෙනාපු කවරයක් තමයි මේ තියෙන්නේ. මේ වගේ කවරයක් භාවිතා කරන්න කිසිම ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ටිකක් ලොකු අවර්ණ බෝතලයක් ඔය ටොෆි බෝතල් වගේ තියෙන ලොකු බෝතල් අවර්ණ ඕනම දෙයක් ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට බලමු අපි දැන් මේ මුල් අද්ද ගන්න සුදුසු වෙන කොහොමද රෝස පඳුරක් තෝරගන්නේ කියලා. දැන් රෝස පඳුරක් තෝරගන්නකොට ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි රෝස පඳුර සාමාන්‍යයෙන් ගොඩාක්ම වයසට ගියපු රෝස පඳුරක් වෙන්නත් බෑ. ඒ වගේම දැන් අපි කපන්න හදන ස්ටෙම් එක එහෙම නැත්නම් දණ්ඩ ගොඩාක්ම මෝරපු රෝස දණ්ඩක් වෙන්න එපා. ඒක අපි කියනවා half woody කියලා. ඒ කියන්නේ ඒක ගොඩාක්ම මෝරලත් නැහැ ගොඩාක්ම ලපටිත් නැහැ. මෙන්න මේ ඔයගලන්ට පේනව නේද මේ රෝස දණ්ඩ. මෙන්න මේ වගේ රෝස දණ්ඩක් තමයි අපි කපා ගන්න ඕනේ. ඒ කපනකොට හරියටම දැන් මෙතන එක මේකට අපි කියන නෝඩ් එකක් කියලා. මේ එක නෝඩ් එකයි 1යි 2යි 3යි 4යි 5යි. එතකොට අපිට මෙන්න මේ වගේ දැන් මෙතන අඟලක් කියලා ගත්තා. අඟල් 1යි 2යි 3යි 4යි. අඟල් 4ක වගේ ප්‍රමාණයක රෝස දණ්ඩක් අපිට කපා ගත්තා නම් හොඳටම ඇති. මේ පැලේ හදා ගන්න. එතකොට ඒ වගේම අපි හොඳ රෝස ගහක් මේකදී අර බ්ලැක් ස්පොට්ස් නැති මේ කිසිම දිලීර ආසාදනයක් වෙලා නැති හොඳ රෝස මව් ශාකයක් තෝරගන්න ඕනි. රෝස පඳුර අපිට රෝස ඉත්ත පැල කරගන්න අවශ්‍ය කරන දණ්ඩ කපා ගන්න. දෙවෙනි කාරණේ ඒක. තුන්වෙනි කාරණය මේකේ අපි මේක කපනකොට කපන්න ඕනි අංශක 45ක ආනතියකින්. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද ඒක කපන්නේ කියලා. දැන් මේ රෝස පඳුරේ මෙන්න මෙතනින් හොඳ තියුණු පිහියකින් මෙන්න මේ කොලේ තියෙනවනේ මේ රෝස අත්තක් ඇවිල්ලා තියෙන්නේ. ඒකට පහලින් අංශක 45ක ආනතව අපි මේක කපා ගැනීම සිදු කරන්න ඕන. පොඩ්ඩක් පහලින්. දැන් මේක මේ පැත්තට හිටලා තියෙන නිසා අපිට පුළුවන් මෙන්න මේ පැත්තට රෝස අත්ත කැපීම කරන්න. අංශක 45ක් ආනතව. දැන් මම මේ විදිහට රෝස දණ්ඩ කපා ගත්තා. දැන් ඔයගලන්ට පේනවා මෙහෙම තමයි දණ්ඩ තියෙන්නේ. දැන් ඊළඟට මෙන්න මේ තියෙන රෝස අතු ටික අපි කඩලා ඉවත් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට රෝස අත්ත කඩලා ඉවත් කිරීම කරන්න ඕනේ. එතකොට ඔයගලන්ට පේනවද මෙන්න මෙතන පොඩි නෝඩ් එකක් තියෙනවා. මේ හැම තැනකින්ම අතු එන්න පුළුවන්. ඒ වගේම මේ හැම තැනකම තියෙනවා හැකියාව ඒ සෛල වලට මෙරිස්ටමැටික් ටිෂුස් කියලා අපි කියනවා. මේ මෙරිස්ටමැටික් ටිෂුස් වලට පුළුවන් මේ රෝස දණ්ඩ ඉක්මනින්ම මුල් අද්ද ගන්න. ඒකින්ද තමයි අපි මේ නෝඩ් එකක් ළඟින් මෙන්න මේ වගේ තැනකින් මේ විදිහට කැපුම යොදන්නේ. දැන් මේකේ මව් ශාකයේ මේ කපපු තැන තියෙනවනේ. මේ කපපු තැනට අඟුරු කුඩු ටිකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක මැරෙන්න පුළුවන්. මොකද වෛරස් බැක්ටීරියා මේක හරහා සනාල කලාප වලට ඇතුල් වීම මගින්. ඒක නිසා මේකට අඟුරු කුඩු ටිකක් ආලේප කිරීම කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් ඉටි ටිකක් මෙහෙම දාන්නත් පුළුවන්. ඉටි පන්දමක් පත්තු කරලා ඉටි ටිකක් මේ කුඩට දාන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේකට දිලීර නාශකයක් ආලේප කරන්නත් පුළුවන්. හරි. දැන් අපි මේකට දැන් මේක මේ විදියට අපි ඔක්කොම මේ ඉටි ටික කපා ගැනීම කඩා ගැනීම සිද්ධ කරන්න ඕනේ.
දැන් මෙන්න මේ විදිහට තමයි අපි අරගත්ත රෝස දණ්ඩ තියෙන්නේ. දැන් මේ රෝස දණ්ඩ ඉක්මනින්ම පැල කරගන්න අවශ්‍ය කරන රෝපණ මාධ්‍ය මොනවද කියලා අපි බලමු. අපි මේකට රෝපණ මාධ්‍ය විදිහට භාවිතා කරන්නේ කොම්පෝස්ට් එකට, වැලි එකට, කොහොබත් එකක රෝපණ මාධ්‍ය. මේ රෝපණ මාධ්‍යයෙන් දැන් අපි ඉස්සෙල්ලම මෙන්න මේ අපි මේක පැල කරන් ඉන්න සැමන් ටින් එක වගේ මොනවා හරි ටින් එකක් ඒක පුරව ගමු. දැන් අපි මේ විදිහට පුරවගෙන තියෙන්නේ. මේකේ ගොඩාක්ම උඩට පුරව ගන්න එපා. ටිකක් ඉඩ තියලා පුරව ගන්න. දැන් සැමන් ටින් එක මේ වගේ නම් මම මෙච්චරක් විතර සාමාන්‍යයෙන් අඟල් දෙකක් වගේ ඇතුළට ඉඩ තිබ්බට ගැටලුවක් නැහැ. ඊට පස්සේ දැන් අපේ රෝස දණ්ඩ මේ තියෙනවා. රෝස දණ්ඩ අරගෙන දැන් මේ රෝස දණ්ඩේ මේ පැත්තේ මේ තියෙන නොඩ් එක තියෙනවනේ. මෙන්න මේ නොඩ් එක ඔයගලන්ට පේනවනේ. මේ තියෙන නොඩ් එක මේ මම සුළඟිල්ලෙන් පෙන්නන්නේ. මේ නොඩ් එකේ ගෑවෙන විදියට අපි මේ සූදානම් කරලා තියෙන හෝමෝන. ඇත්තටම මෙතන මම ඔයගලන්ට පෙන්නන්න ගෙනල්ලා තියෙනවා. මී පැණි කියලා කියන්නේ ඔයගලන්ට පෙන්නන්න ගෙනල්ලා තියෙනවා. රෝසාතු ඉක්මනින්ම පැල කරගන්න යොදා ගන්න පුළුවන් හෝමෝන. මී පැණි කියලා කියන්නේ හොඳ රූටින් හෝමෝන් එකක්. එහෙම නැත්නම් රැපිඩ් රූට් හරි මොනවා හරි වෙළඳ නාමයකින් තියෙනවා. අතු පැල කරන හෝමෝන කඩේ ගන්න තියෙනවා. ඔය පොහොර කඩවල් වල ගන්න තියෙනවා. ඒ වගේ එකක් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊළඟට කෝමාරිකා. කෝමාරිකා කියලා කියන්නේ හොඳ රූටින් හෝමෝන් එකක්. මීට අමතරව ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අඟුරු කුඩු, ඊළඟට සිනමන් කුඩු. ඒ කියන්නේ කුරුඳු කුඩු කියලා අපි කියන්නේ කුරුඳු කුඩු. දැන් මේකෙන් ඕනම එකක් ඕගොල්ලෝ මේක මෙන්න මේ කැපුමයි මෙන්න මේ පුංචි නොඩ් එකයි දෙකම ගෑවෙන විදියට මේ ඕනම හෝමෝන් එකක් මේ දණ්ඩේ තවර ගැනීම සිද්ධ කරන්න ඕන. දැන් හිතන්න මම මේක පාවිච්චි කරනවා කියලා. එතකොට මම මේ නොඩ් එකේ ගෑවෙන විදියට තමයි මේ විදියට ගාගන්නේ මේ කෝමාරිකා යුෂ. එහෙම නැත්නම් අපි පාවිච්චි කරනවා නම් මී පැණි ඒකත් මෙහෙම. ඔයගලන්ට පුළුවන් මී පැණි කෝමාරිකයි දෙක එකට පාවිච්චි කරන්න. එහෙම ගැටලුවක් නැහැ. මොකද මී පැණි වලින් කරන්නේ ඊටාම ඉක්මනින් තියෙන පෝෂක මේ තියෙන දණ්ඩට උරා ගැනීම සිදු කිරීම. එතකොට කෝමාරිකා වලින් කරන්නේත් ඒක. රැපිඩ් රූට් වලින් කරන්නේත් ඒක. එතකොට මේ ටික කෝමාරිකාත් ගාලා මේ තුනම එකට ගන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ ගාව තියෙන කෝමාරිකා විතරයි නම් කෝමාරිකා ටිකක් විතරක් ගන්න. ඒ වගේම කෝමාරිකා හරි මී පැණි හරි රැපිඩ් රූට් හරි පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ කරන්න ඕන එක දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම රෝපණ මාධ්‍ය පොඩි සාමාන්‍යයෙන් අඟල් දෙකක වගේ පුංචි මේ වගේ සිදුරක් හදලා ඒ සිදුරට දැන් කෝමාරිකා ගන්නවා කියලා හිතමු. කෝමාරිකා පොඩි කැබැල්ලක් මෙන්න මෙහෙම දාලා තියන්න. මෙන්න මෙහෙම කෝමාරිකා කැබැල්ල දාලා තියන්න. ඒ දාලා අර විදියට ගාලා දැන් මේකේ මේ තවරලානේ තියෙන්නේ. මේක මෙන්න මෙහෙම යට කරන්න ඕනේ. එහෙම නැත්තම් මී පැණි වල ගාලා වුණා මී පැණි චුට්ටක් මේක ඇතුළටත් දාන්න. මේවා නම් අපි ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ මේවෙන් චුට්ටක් මේක ඇතුළට දාන්න. එහෙම දාලා මේ විදියට යට කරන්න සාමාන්‍යයෙන් අඟල් දෙකක් වගේ. ඊට පස්සේ මේක හොඳට තද කරන්න ඕන. තද කරලා මෙන්න මේ වගේ අවර්ණ මොනවා හරි ඉටි කොලයක් අරගෙන ඒ ඉටි කොලෙන් මේ විදියට මේක වහන්න. දැන් මේකට වතුර දැමීම ඉස්සෙල්ලා සිද්ධ කරන්න ඕනේ. දැන් මම අරගෙන තියෙන්නේ පස්මාද්දි තෙතයි. ඒක නිසා දැන් මම ආයෙ වතුර දාන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක හොඳට තෙත් වෙන්න වතුර දාලා මේ වගේ එකකින් බහලා හොඳ හෙවන තැනක දවස් 5ක් තියලා තියන්න. හොඳට මේක කට බඳින්න සාමාන්‍යයෙන් රබර් පටියකින් වගේ ඊළඟට දවස් 5ක් තියලා තියන්න. මේ එහෙම දවස් 5ක් තිබ්බ රෝස අත්තක්. පේනවා නේද පැලවිලා තියෙන විදිය. දවස් 5න් මේක පැලවෙනවා. ඉතින් මට ඕන උනේ ඔයගලන්ට මේ දැනුම ලබා දෙන්න.
ඔයගොල්ලන්ට මේ ඕනම රූටින් හෝමෝන් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යයෙන්ම මෙන්න මේ අවර්ණ ඉටිකොලයක් භාවිතා කිරීම එහෙම නැත්නම් මොනවා හරි මේකට අපි කියනවා මිනි ප්‍රොපගේටර් එකක් කියලා. මේ වගේ ප්‍රොපගේටර් එකක් භාවිතා කිරීම කරන්න. අනිත් විශේෂිතම කාරණය තමයි මේක කරනකොට ග්ලව්ස් පළඳින්න. මට ග්ලව්ස් පළඳින්න බැරි නිසා තමයි මම සාමාන්‍යයෙන් මෙහෙම කරන්නේ. හැබැයි මම නිතරම මගේ දෑත් සබන් දාලා හොදනවා. මොකද අනිවාර්යයෙන්ම විස බීජ මේකේ ෆංගස්, බැක්ටීරියා, වෛරස් තියෙන්න පුළුවන්. ඒක නිසා නිතරම ග්ලව්ස් පළඳලා මේක කරන්න. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ අලුත් දෙයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක ස්වයං රැකියාවක් විදියට කරන්න. හොඳ ස්වයං රැකියාවක්. මේ වගේ පැල ටිකක් හදාගෙන ඔයගොල්ලන්ට විකුණන්න පුළුවන්. ඉදිරියේදී රෝස වගාව ගැන වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා තියාගන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ශාරාජී simple life කියන page එකට ඔයගොල්ලන්ගේ ගැටලු යොමු කරන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ ෂෙයා කරන්න තව කෙනෙක් තමන්ගේ ජීවනෝපාය හදාගන්න ඒකට ලොකු රුකුලක් වෙයි. තව ඔයගොල්ලන්ට දැනුම් දෙන්න කාරණයක් තියෙනවා. ඒ වගේ තමයි ඕකිඩ් වගාව, ඇන්තූරියම් වගාව, ඊළඟට අඩු වියදම් පටක රෝපණය මේ පිළිබඳ පාඨමාලා තියෙනවා මගේ. ඒ ගැන විස්තර ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ශාරාජී simple life කියන FB page එකට පණිවිඩයක් එවීම මගේ. එහෙනම් channel එක subscribe කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.